දන්නවද AI වලට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද කියලා? ලොකුම ප්‍රශ්නේ මොකක්ද? ඒ තමයි අපි ප්‍රශ්නයක් අහුවම නොහිතාම උත්තර දෙන එක. ඒකට අපිට Google ලා සුපිරි උත්තරයක් දීලා තිනවා. උත්තරේ තමයි Google Gemini Tree Deep Think කියන්නේ. මෙන්න මේ ලොකුම ප්‍රශ්නේ Gemini Tree වලින් සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඔව් සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ලාම අපි හිතමුකෝ සාමාන්‍ය එකක් ගැන. මේ සාමාන්‍ය එකක් කියන්නේ කටපාඩම් මොකක් හරි කියන පොඩි ළමෙක් වගේ. අපි ප්‍රශ්නයක් අහුව ගමන් එහෙම්මම කියන උත්තර. මේ සාමාන්‍ය AI එහෙම්මම ගවඩා කරපු දෙයක් එහෙම්මම අපිට උත්තරේ විදිහට එහෙම්මම කියනවා. හිතීමේ ශක්තිය නැති වෙලා තියෙන්නේ. බයි මේ ඩීප් තින්ක් AI කියන්නේ වෙනස්ම විදිහේ AI මොඩල් එකක්. අපි බලමු මේකේ වෙනස මොකක්ද කියලා. මේ ඩීප් තින්කින් AI වැඩ කරන්නේ නිකන් මිනිහෙක්ගේ මොළයක් වගේ. මිනිස්සු ගැඹුරින් හිතනවා වගේ මේ ඒකට පුළුවන් ගැඹුරින්ම හිතලා අපිට උත්තර ලබා දෙන්න. හිතන්නකෝ අපිට ඉස්කෝලේ ගණන් ටීචර් ගණන් ගණිත ගැටලුවක් දුන්නා කියලා. අපි මේ ගාන හදන්න ගොඩක් ගැඹුරින් හිතනවා. හිතලා තමයි අපි මේ ගාන කොහොම හරි හදන්නේ. අන්න ඒ විදිහට අපි ගැඹුරින් හිතනවා වගේ තමයි මෙන්න මේ Gemini Tree Deep Think AI මොඩල් එක හිතන්නේ. මේ Gemini Tree මොඩල් එක හරියට නිකන් චෙස් ක්‍රීඩකෙක් වගේ. අපි මොකක්ද බලමු මේ චෙස් ක්‍රීඩකෙක් වගේ කියන්නේ මොකක්ද කියලා. ක්‍රීඩකෙක් කියන්නේ ඉදිරියට වැඩිපුර පියවරක් හිතලා තියෙන එක්කෙනෙක්. ඒ වගේ තමයි මෙන්න මේ AI එකත් වැඩිපුර පියවරකට හිතන AI. අපිට මේකෙන් ඉතාමත් සංකීර්ණ විද්‍යාත්මක පරීක්ෂණ පවා කරන්න පුළුවන්. මේක මිනිස් මුලක් වගේ තර්ක කර හිතන නිසා. ඔයාලා IT වෙන ඉන්ඩස්ට්‍රි එක වැඩ කරනවා නම් කෝඩ් ලියන්න සහායකෙක් විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. දෙන කෝඩ් එක ඉතාමත් නිවැරදි සහ ගැඹුරින් හිතලා බලලා දෙන්න නිසා කෝඩ් එක වැරදි වීමේ සම්භාවිතාවය ගොඩාක්ම අඩුයි. මෙම Gemini Tree Deep Think මොඩල් එක IT ශේෂ්ත්‍රයේ ඉතාමත් වැදගත් වන මොඩල් එකක් වෙන බව නොඅනුමාන. ඉස්සරහට අපිට වැඩ කරන්න තියෙන නිකන් චැට් කරන AI මොඩල් එක නෙමෙයි. මෙන්න මේ වගේ මිනිසුන්ගේ වැදගත් වැඩවලට උදව් කරන මෙන්න මේ වගේ AI ඒජන්ට්ලාත් එක්ක ඕගොල්ලොත් වැඩ කරලා බලන්න මොකද්ද තත්ත්වය කියලා. මේ වගේ අලුත් තාක්ෂණයේ තොරතුරු දැනගන්න අපිව subscribe කරන්න, TikTok, Facebook follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ ආයෙ සෙට් වෙමු.